මට ආරාධනා කරන්නෙම තරුණයෝ මේ දඩබ්බර තරුණයෝ මේ ඒ ගෙවල් වල අම්මලා කතා කරලා කියනවා හාමුදුරුවනේ අපිට හිතා ගන්නවත් බෑලු කොල්ලට මොකද වුනේ කියලා. ඇයි මේ හිටියඩිය බනලා ඇස්ති කරනවා. තරුණයන්ට තේරෙනවා තේරුම් ගන්න ඕන මොකක්ද කියලා. මං මේ වෙනකන්වත් කිව්වද රුපියල් 100ක් වියදම් වෙන වැඩ. පින් සල්ලිත් එක්ක කරන්න බෑ. පුළුවන්ද? බෑ. මේක මිනිස්සුන්ගේ ආදරයත් එක්ක කරන්න ඕන එකක්. අපි හදන්න ඕනේ අපේ ඉවසීම තුලින් ඇති වෙන්නේ මොකක්ද? අනේකට ගරු කරන චරිතයක් පුරුදු වෙන්න. පන්තියක් ප්‍රාන්තරයක් ભેදයක් කුලයක් නැතුව අනේක එක්ක හොඳට hina වෙන්න. හොඳට කතා කරන්න. කවදාවත් උද්දච්චකම් තියාගන්න එපා. රස්සාව නම්බුව වංශේ විශ්‍රාමය කුලය මාන්නකාරකම බලපුලුවන්කාරකම ඒවා අද ඉඳන් අයින් කරන්න. මේක හරි සැහැල්ලුවෙන් ඉන්න. මේක හරි ජීවිතේ කොහොමද බුදුහාමුදුරු ගන්නන්නේ තියාගන්න කියලා. උන්වහන්සේ අපිට දේශනා කරන්නේ කෛරා තේතං පුනප්පුන නැවත නැවත සිහිපත් කරන්න මොකක්ද? සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ. මේ කරපු පින් නැවත නැවත සිහිපත් කරන්න. එතකොට මේව වර්ධනය වෙනවා. නේ අර සබ්බ පාපස්සා කරන ඒ සනාතන දහම කුසලස්ස උපසම්පදා කුසල්ම වඩන්ට සචිත්ත පරියෝදපන අපේ බුදුරුන්ගේ අනුශාසනාවනේ. අපි දන්නව මොකක්ද පව් මොකක්ද පින් නොදන්නව නෙමෙයිනේ. මදුරුවෙක් මරණකොට පව්ද පින්ද දන්නවා. පව්. කෙනෙකුට බනිනකොට පව්ද පින්ද? කුණුහරුප කියනකොට පව්ද පින්ද? පව්. අපි අය මිනිමරන්නේ නැහැ. ඕවනේ අපි අතින් වෙන්නේ. දැන් ඔය ඉරිසියාව කොච්චරද කියනවා නම් මේවා නම් හෙට ඉඳන් කියන්නවත් එපා. තරුණයෙක් ෆිනෑන්ස් එකක් දාලා බයිසිකලයක් ගේනවා. ගමේ අපි මොකද්ද කියන්නේ? මං මට ඇහිච්ච විදිහටම කියන්නද? අපූර්වට කියනවනේ දැන් ඕක ගෙනාවට කොහොමද ගෙවන්නේ? ඒක ගෙනාවේ වෙන කොල්ලෙක් නේ. මේ පැලෙන්නේ කවුද? කොහෙවත් නැති මිනිස්සු. එහෙම නැද්ද අපේ ගම්වල මිනිස්සු? එහෙමයි. ගෙදරට කර්ටන් ටික දාන්න බෑ ඉස්සරහට. අහනවා මොකද ඔය කියලා. නැද්ද? මේ වෙන කවුරුවත් කර්ටන් එල්ලන්න. බාත්රූම් එකක් හදන්න බෑනේ. ජීවිතේ පුදුම විදිහට අපි අනුන් ගැන හොයනවා. අනුන්ගේ දේවල් හොයනවා. අනුන් ගැන කතා කරනවා. අවසානයේ කාටද පව් පිරෙන්නේ? අපිට. ඒ නිසා සත්පුරුෂ අම්මේ තාත්තේ මේ හැම එකකටම හේතුව මුල මේ ලාභය අලාභය දුක සැප නින්දාව ප්‍රශංසාව යසායස් ඔය ටික තමයි ප්‍රශ්නේ. ජීවිතේ පුරුදු වෙන්න ලාභය වගේම තමයි කවදා හරි මොකද්ද තියෙන්නේ? දැන් අර දැක්ක නේද? මෙක්සිකෝවට යන වාහන 3500ක් පටවගත්ත නැව ගිනි ගන්නවනේ.
ඒක එහෙම තමයි. හැමදාම නෑ. හරි පොඩි කාලයයි මිනිස්සුන්ට තියෙන්නේ. ඒ හින්දා ඔය ඕනෑවට වැඩිය ඉලිප්පෙන්ඩ යන්න එපා.